ආයුබෝවන් ඔයගොල්ලෝ සියලු දෙනාටම අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ BYD ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වල යූස් වෙන බැටරි පිළිබඳව. ඉතින් මේ බැටරිය බ්ලේඩ් බැටරි එකක්. බ්ලේඩ් ටයිප් බැටරි එකක්. මේකට LFP බැටරි කියලා කියන්නේ. ඒ කියන්නේ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි. මේ බැටරි නිෂ්පාදනය කරන්නේ ෆින්ඩ්‍රීම් බැටරිස් කියන සමාගම මගින්. මේ සමාගම BYD සමාගමේ අනුබද්ධ සමාගමක්. ඉතින් මේ බැටරිය BYD ඉලෙක්ට්‍රික් වෙහිකල් එක හදවත වගේ සලකන්නේ. මොකද මේ බැටරි නිසා තමයි මේ වෙහිකල් එක මෙච්චර ජනප්‍රිය වෙන්නේ සහ මෙච්චර ප්‍රචලිත වෙන්න හේතුව මෙන්න මේ බැටරිය. මොකද මේ බැටරියේ තියෙන විශේෂ ගුණාංග ටිකක් තියෙනවා. ඒ ගුණාංග නිසා තමයි මේ බැටරිය අනිත් බැටරි වලට සාපේක්ෂව කැපිපෙනෙන ලක්ෂණ පෙන්වන්නේ. ඉතින් මේ බැටරිය ගොඩක් ශක්තිමත්ව හොඳ ආරක්ෂාකාරීව සහ හොඳ කාර්යක්ෂමතාවකින් යුක්ත වන ආකාරයට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේ බැටරියේ සේෆ්ටි ෆීචර්ස් අපි බැලුවොත් මේ බැටරියේ කෙමිස්ට්‍රි එකේ තියෙන LFP කෙමිස්ට්‍රි එක කියන්නේ ලිතියම් අයන් ෆොස්ෆේට්. ඔයගොල්ලෝට පේන ස්ක්‍රීන් එකේ මේකේ බැටරියේ තියෙන රියැක්ෂන් එක මේකේ තියෙන කෙමිකල් රියැක්ෂන් එක ගත්තොත් අපි චාර්ජින් ප්‍රොසෙස් එකේදී ලිතියම් ධන අයන කැතෝඩේ ඉඳලා ඇනෝඩයට ගමන් කරනවා. ඒ වගේම ඩිස්චාර්ජ් වෙන වෙලාවේදී ලිතියම් අයන ඇනෝඩ් එකේ ඉඳලා කැතෝඩ් එකට ගමන් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඇනෝඩ් එකේ ප්‍රතික්‍රියාවයි කැතෝඩ් එකේ ප්‍රතික්‍රියාවයි ඕවරෝල් රියැක්ෂන් එක. ඉතින් මෙන්න මේක තමයි බැටරිය ඇතුලේ වෙන කෙමිකල් රියැක්ෂන් එක. ඉතින් ඒ වගේම තමයි මේකේ ගොඩක් ටෙස්ට් කරලා තියෙනවා. ටෙස්ට් කීපයක්ම කරලා තියෙනවා ඒ බැටරියට. බැටරියේ ටෙස්ට් සියල්ලම පාස් වෙලා තියෙනවා. ඉතින් මේ ටෙස්ට් කියන්නේ මේ බැටරියට කරන්න තියෙන දේවල් අපි කරලා බලනවා. ඒ කියන්නේ මේ බැටරිය නමනවා. මේ බැටරිය තලනවා. මේ බැටරිය සෙල්සියස් 300ට හීට් කරනවා. ඒ වගේ මේ බැටරිය 100ට 260කින් ඕවර්චාර්ජ් කරලා බලනවා. ඉතින් මෙන්න මේ කරන්න තියෙන දේවල් කරලා බැලුවම ඒ කියන්නේ හසාඩ් වෙනවද කියලා අපි බලනවා. මෙන්න මේ හසාඩ් වෙන්න පුළුවන් අවස්ථා අපි ටෙස්ට් මගින් චෙක් කරලා බලනවා. ඉතින් මේ දේවල් කරලාපුවාම මේ බැටරිය මේ ටෙස්ට් හැම එකෙම ගිනි අරගෙන නැහැ. දුමක් දාලත් නැහැ. දුම දාලා ගිනි අරගෙන නැහැ. ඉතින් මෙන්න මේ ටෙස්ට් වලට මේක හොඳට ඔරොත්තු දුන්න නිසා දරුණු අනතුරු වලින් හිතන්නකෝ දරුණු අනතුරු වලින් මේ වාහනේ ඩැමේජ් වෙන ඒ ඩැමේජ් වෙන වෙලාවට මේක ගිනි ගන්න තියෙන සම්භාවිතාවය සෑහෙන්න අඩුයි මේ ටෙස්ට් වලින් පෙන්වුම් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මේකේ තියෙන යුනික් ඩිසයින් එක සහ ස්පේස් එෆිෂියන්සි එක. ඒ කියන්නේ මේකේ යුනික් ඩිසයින් එකක් තියෙන අනිත් බැටරිත් එක්ක අපි සාපේක්ෂව බලද්දී මේ බ්ලේඩ් බැටරි ඩිසයින් එකේ තියෙන්නේ බ්ලේඩ් ආකාරයෙන් තමයි මේකේ සෙල්ස් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේකේ තාපය විසුරුවා හැරීම උපරිම වෙන විදිහට තමයි මේ ඩිසයින් එක හදලා තියෙන්නේ. මේ රෙක්ටැන්ගියුලර් ෂේප් එක නිසා තාපය විසුරුවා හරින්න පුළුවන් උපරිම වශයෙන්. ඒ වගේම තමයි අනතුරකදී ඩැමේජ් එක වෙන ඩැමේජ් එක සෑහෙන්න මිනිමයිස් වෙන විදිහට අඩු වෙන විදිහට තමයි මේ ෂේප් එක නිසා අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ ෂේප් එකෙන් ස්පේස් යුටිලයිස් වෙනවා. ඒ කියන්නේ ස්පේස් එක 150කින් සාම්ප්‍රදායික බැටරි වලට වැඩිය මේකේ ස්පේස් එක යූස් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික බැටරි යූස් වෙන ස්පේස් එකට සාපේක්ෂව ඒ ස්පේස් එකම මේ බැටරි එකේ ගත්තොත් අර බැටරියට වැඩිය කැපැසිටි එක වැඩි. ඒ කියන්නේ මේකේ රේන්ජ් එක වැඩි වෙනවා. ඒ කියන්නේ මේකේ පොඩි සර්ෆේස් එකකින් ලොකු කැපැසිටි එකක් ගන්න පුළුවන් අනිත් ලිතියම් අයන් බැටරි වලට සාපේක්ෂව. එතකොට කැපැසිටි එක වැඩි කියන්නේ හොඳ රේන්ජ් එකක් තියෙනවා. ඕගොල්ලෝ දන්නවා BYD vehicle වල තියෙන බැටරියේ තියෙන ප්‍රධානම ලක්ෂණ තමයි හොඳ රේන්ජ් එකක් තියෙනවා. ඒ වගේම හොඳ ඩියුරබිලිටි එකක් තියෙනවා. ඒ වගේම හොඳ එෆිෂියන්සි එකක්. ඉතින් මේ බැටරිය ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය කිලෝමීටර් 300 400න් පටන් ගත්තාම ඊට ඉහළට යනකම්ම මේ බැටරි සයිකල් එකක රේන්ජ් එක වැඩ කරනවා. හොඳ එෆිෂියන්සි එකක් තියෙනවා මේ බැටරි වල. ඒ වගේම තමයි හොඳ ලයිෆ් ස්පෑන් එකක් තියෙනවා. මේ බැටරි එකේ ආයු කාලය ටික දිග නිසා ඔයගොල්ලෝ දන්නවා අවුරුදු 8ක බැටරි වොරන්ටි එකක් දෙනවා. ඉතින් එච්චර ලොකු කාලයක් මේක දෙන නිසා සාමාන්‍ය බැටරියේ ලයිෆ් ටයිම් එකත් එක්ක චෙක් කරාම මේකේ අපිට බැටරි රීප්ලේස්මන්ට් වලට යන්න තියෙන සම්භාවිතාවය අඩුයි. බැටරි රීප්ලේස්මන්ට් ගාන අඩු වෙනවා අපිට. සාපේක්ෂව අනිත් ඒවාත් එක්ක බලද්දී. ඉතින් මේක සාමාන්‍ය මේ බැටරි තියෙන BYD Pan, BYD Han, BYD Atto 3 කියන මොඩල් වල මේ බැටරි යූස් වෙනවා. ඉතින් මේක තව ටෙස්ට් එකක් කරලා තියෙනවා car to car crash testing. ඒ කියන්නේ කාර් එකට කාර් එකක් වද්දලා අප්පලා අපි කරන ටෙස්ට් එක. ඉතින් මේක ජූලි 21 කරලා තියෙන්නේ BYD Han කියන
මාදිලියේ මෝටර රථයක් යොදාගෙන ඉතින් මේක වැදුනට පස්සේ ඒ ටෙස්ට් එක කාටුකා ක්‍රෑෂ් ටෙස්ට් එක කරාට පස්සේ පැය 48කට පස්සේ මේකේ වෙහිකල් එක දුමක් දාලා ගිනි අරගෙන තියෙනවා. ඉතින් ඒක පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා ඒ ගිනි අරගෙන තියෙන බැටරියේ ෆෝල්ට් එකක් නිසා නෙවෙයි යොදාගෙන බැටරි කූලන්ට් එකේ ප්‍රශ්නයක් නිසා. ඒ කියන්නේ රතු බැටරි කූලන්ට් එක තමයි යොදාගෙන තියෙන්නේ. ඒකේ විද්‍යුත් සන්නායක ලක්ෂණ පෙන්නනවා. විද්‍යුත් සන්නායක ලක්ෂණ තියෙනවා. ඉතින් ඒක නිසා එතනින් වයර් එක ෂෝට් වෙලා ගිනි අරගෙන තියෙනවා. ඉතින් ඒකට යොදා ගන්න ඕනේ මේ දම් පාට. දම් පාට කූලන්ට් එක තමයි හරි එක. මේක එන්නේ ඒකෙදි විද්‍යුත් සන්නායකතාව නැහැ ඒ කූලන්ට් වල. ඉතින් ඒක යොදාගත්තාම හරි. ඒ නිසා තමයි මෙන්න මේ පැය 48කට පස්සේ ගිනි අරගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ ලක්ෂණ නිසා මේ බ්ලේඩ් බැටරිය තාම ආරක්ෂාකාරී හොඳ පර්ෆෝමන්ස් එකක් තියෙන හොඳ මාකට් එකේ හොඳ තරඟකාරීත්වයක් දෙන්න පුළුවන් බැටරියක් විදිහට නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒකයි මේක අනිත් බැටරි සමාගම් වලට ලොකු තර්ජනයක් වෙලා තියෙන්නේ. මොකද මේ බැටරියේ තියෙන මෙන්න මේ ෆීචර්ස් ඇදහිය නොහැකි ෆීචර්ස් තියෙන මේකේ. මම දකින්න විදිහට නම් මේක පර්ෆෙක්ට් බැටරි එකක්. ඒකයි මේ බැටරි නිසාම තමයි මේ බ්‍රෑන්ඩ් එක මේ වෙහිකල් ටික මෙච්චරටම ප්‍රචලිත වෙලා යන්නේ මේ ලෝකේ පුරාම. මේ බැටරි පිළිබඳව සාකච්ඡා කරන්න තියෙන්නේ මේ ටික තමයි. ඕගොල්ලොන්ට තව මොන හරි දැනගන්න විශේෂ දේවල් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඕගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.